අයිබෝන් කියලා අද වීඩියෝට ඔයාලව පිළිගන්නවා. ඉතින් අද කියන්න යන්නේ වෙනස්ම විදිහේ කතාවක්. ඒ තමයි දස හැවිරිදි දරුවෙකුට දෙන්න බෙහෙත් නැති වූ නිසා රෝහලේ ඖෂධ හිඟේ පියවූ වෛද්‍යවරයෙක් ගැන ඇසෙන පුවතක්. ඉතින් වීඩියෝට යන්න කලින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඇදුම රෝගය උත්සන්න වී මාතර මහරෝහලට පැමිණි දස හැවිරිදි දරුවෙකුට අවශ්‍ය ඇස්තලින් සොලියුෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා සංවේදී වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා එම රෝහලට අදාළ වර්ගයේ ඖෂධ තොගයක් සිය පුද්ගලික වියදමින් පරිත්‍යාග කළා තියෙනවා. රුපියල් ලක්ෂ 1.5කට ආසන්න වටිනාකමකින් යුත් එම ඇස්තලින් සොලියුෂන් ඖෂධ තොගය මාසයකට පමණ රෝගීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රයෝජනයට ගත හැකි බවද එහිදී අනාවරණය වෙලා තියෙනවා. මොරවක පදිංචි කුඩා දරුවෙකු ඇදුම රෝගය උත්සන්න වී මොරවක රජයේ රෝහලේ සිට සිය මිත්තණිය සමග මාතර මහරෝහලට මාරු කර එවා තිබිණි. එම අවස්ථාවේ මාතර මහරෝහලේ ළමා වාට්ටුවේ සිටි විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා දරුවා පරීක්ෂා කොට අවදානම් තත්වයෙන් මුදවා ගැනීමට වහා ඇස්තලින් සොලියුෂන් ඖෂධය යොදා දූමායනය කළ යුතු බවට වාට්ටු කාර්ය මණ්ඩලයට දන්වා තියෙනවා. එහෙත් එම අවස්ථාවේ අදාළ ඖෂධය නොමැති බව සැලවීමත් සමග විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සිය සම්බන්ධතා මත අදාළ ඖෂධය පිටතින් ගෙන්වා අදාළ දරුවාට ලබා දී ජීවිතය බේරාගෙන තියෙනවා. දරුවා සමග පැමිණි වයෝවෘද්ධ මිත්තණිය දරුවාගේ අප්පොච්චි නොමැති බවත් මව විදේශගතව ඇති බවත් පවසා ඉතා දුප්පත් බවත් පැවසීම සමග විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා දැඩි ලෙස සංවේදී වී තිනවා. ඔහු එම අවස්ථාවේදීම ඉහළ බලධාරීන්ටද ඒ බව දන්වා තිනවා. දැනට වෙළඳපොලේද ඇස්තලින් සොලියුෂන් ඖෂධ හිඟයක් පවතිනවා. එම නිසා විශේෂඥ වෛද්‍ය සමත් සෝමරත්න මහතා එදින උදෑසන ගාල්ලෙන් හා මාතර නගරයේ පෞද්ගලික ඔසුසලකින් ඇස්තලින් සොලියුෂන් ඖෂධ කුප්පි 370ක් මිලදී ගෙනවිත් මාතර මහරෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා වෙත බාර දීලා තියෙනවා. එක් ඖෂධ කුප්පයකින් රෝගීන් 30කට පමණ ප්‍රතිකාර කළ හැකි බවද ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයා බාර දුන් ඖෂධ තුකින් රෝගීන් 11000කට අධික පිරිසකට ප්‍රතිකාර කළ හැකි බවද සඳහන් වෙනවා. තවද මේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමත් සෝමරත්න මහතා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාටද දුරකථනයෙන් දැනුම් දී තිබෙන අතර එම ඖෂධ හිඟේ කඩිනමින් මාතර මහරෝහලට සපයන ලෙසට අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයටද දැනුම් දී තියෙනවා. ඉතින් වීඩියෝ අවසානය වෙනකන් හිටිය ඔබට බොහොමත්ම ස්තුතියි. මේ වගේ වීඩියෝස් බලන්න පහලින් තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඔබට සුබ දවසක්.